පිටවාසලේ පුරෝහිතයාට හිතුණලු මචං රජුරුවන්ගේ මේ අගවිසව ලස්සනයි. පුරෝහිතයාට ඉන්න ප්ලෑන් එකක් තියෙනවලු රජිනව ඉඹින්න. මුගේ එකම සිහිනේ තමයි රජිනව ඉඹින්න ඕනේ. I think බෙල්ල ගාලා යන කේස් යන්නේ. මාස ගාන ප්ලෑන් කරලා එන්නෙම නැහැලු අයිඩියා එක. රජුරුවන්ගේ වෙදා ඉන්නේ. වෙදා පුරෝහිතගේ බුදු පිට්ටකලු. මූ වෙදාට ගිහලා දවසක් වලු මචං මේක මට උහුලගෙන ඉන්න බෑ. අපි දෙන්නගේ ෆිට් එකකින් වැඩකුත් නෑ මචං මේක ගොඩ දාලා දුන්නේ නැත්නම් මම මේ බහාරවත් මේක කියන්නේ නෑ කියලා දන්න හින්දා මම උඹට කියන්නේ මට මේකට ප්ලෑන් එකක් හදලා දීපන් කියලා. එදාකොල් හරි. මම උඹට ප්ලෑන් එකක් ගහලා දෙනවා. හැබැයි මට කහවණු 1000ක් ඕනේ. හරි. මේක ලේසි වැඩක් නෙමෙයිනේ මගෙත් බෙල්ල ගහලා යන්න පුළුවන් වැඩක්. 1000ක්වත් ඕනේ මට. කරකොල් කමන්නේ නෑ. රිස්ක් එකක් ගන්න මොකක් හරි එන්නේ. වෙන්න බෑ ඉතින්. වෙදා හැදුවලු මචං පොඩි බේතක්. ඒ ගෑවහම මචං ගෑවිච්ච තැන කහනවලු. ගෑවිච්ච තැන කහනවා මේ ඒ කාලේ ඉතින් පරණ වෙද්දුනේ ඉතින්. මේක කැසිල්ල නතර වෙන්නේ කියලා ගෑවොත් තමයි. ඒ විදිහට හැදුවලු බේතක්. හදලා ඉවරලා මේ පුරෝහිතට ගලු දැන් වැඩේ හරි. ඇග්‍රීමන්ට් එක කහවණු 1000යි. ෆිට් එක වෙනයි. හරි දැන් උඹට තියෙන්නේ රජිනගේ තැල්ල තියෙනවනේ ඔය නාන්න එහෙම ගියාම ගලවනවනේ තැල්ල මේක ගාපන් තැල්ලේ හරිද තැල්ලේ ගාවට පස්සේ කොයිලා හරි රජිනව බෙල්ලට දාපු ගමන් කහන්න පටන් ගන්න කිව්වා වගේ මචං දැන් ඔන්න තැල්ලේ ගාලා අරු රජින නාලා එහෙම ඇවිල්ලා සම්පකුණෙන් දියනාගෙන එන්නේ කියලා ඇවිල්ලා දැන් තැල්ල දැම්මලු මචං අම්මට සිරිකා කියන්නේ මචං දැන් ඉතින් අර පරිගායේ තියෙන අත්බෙහෙත් ඔක්කොම රජුරු ගෝලු වෙදාට එන්න ගියපන් කියලා එන්න ගියපන් කියලා වෙදාගෙන් ඇහුවලු මේ අර වැඩේ දැන් මොකද්ද මේකට කරන්න කියලා රජින කහනවලු මචං ඉති කසානා දින්නේ මේ කහනවලු දැන් රජින වෙදා ඇවිල්ලා කිව්වලු මේමයි මේකට විසඳුමක් නැහැ මේකට තියෙන එකම විසඳුම විශේෂ කෙල වර්ගයක් ඒ කෙල ගෑවුත් මේක හරියනවා මම දැනට එහෙම ඉතින් අඳුරගෙන තියෙන්නේ පුරෝහිතක කියලා තමයි මේකට හරියන්නේ ඒ තමයි ද කියලා කියන්නේ. ඔව් ද කියලා කරන්න දෙයක් නැහැ නේ අඳුර කොල එන්න කියන් පුරෝහිතක කියලා පුරෝහිතක කොල ආයෙ නම් දැන් රජිනගේ බෙල්ල කියලා ගාපන් කියලා කිව්වා ගොඩල් වැඩේ ගොඩ දෙන්නම හැපි අරු සන්තෝෂේ මුත් සන්තෝෂයි ඩීල් එක ඉවර නැහැ තව දැන් පේමන්ට් එකක් කරන්න තියෙනවා එදා එනකොට හරිනේ දැන් ඩන්නේ දැන් මේ සල්ලි තියෙනවා පුරෝහිතට දැන් ලෝබයිලු මචං පුරෝහිතක කොල ඒ හෙට දෙන්න අනිද්දා දෙන්න වැඩේ අදිවලු වැඩි හරිද 500ක් දෙන්න දාක් වැඩි ඒක සීන් දානවා අන්තිම කොහරි ඔහම ආගියුමන්ට් එකක් ගිහලා රෝහිත කලු පුළුවන් දෙයක් කරපන් දෙන්නේ නැහැ එදා කලු මම රජුරන්ට කියනවා මේකේ මේක රෝහිත කලු කියපන් කිව්වොත් බෙත් බෙල්ල ගහලා යනවා මම විතරක් නෙමෙයි පුළුවන් නම් කියපන් එදා කල්පනා කරලා ඕනේ ඇත්තනේ මචං දැන් දෙන්න ගහ හරි බට දෙන්නම් කියලා හිටියා එතන එදා ආයි අමරෝල් බෙත් ගුලි හරිද අමරලා රජුරෝ නාන්න යන වෙලාව බලලා රජුරෝ මොකාගේ අර ගාල කස්සනවලු එතන ගෝල් එකක් එන්න කියලා පුරවන්න දැන් වෙදාවනේ වෙදාවන්න රජුරෝ